මේ යොනියෝ ඔව් කියපන්. අද දවසේ දන්නවනේ. දන්නව. මොකද්ද කියපන්. අද වට්ටගේ උපන්දිනේනේ. ඔන්න කිව්ව මට යොංගල් කතාවක්. ඇයි ඕගේ උපන්දිනේ නෙවෙයි? නැහැ බං. එහෙනම් මොකද්ද? අද තමයි අපේ 31. මේ මාටි. අපේ 31 වෙනි කොහමද? ඔබ නම් මහ ගොංගක්. අද යකෝ 31 ඒක කිව්වේ. ඒකද කිව්වේ. කලින් කියන්න එපායිනේ. ඔබ ගොංගක් කියලා දැනගත්තේ අද. අනෙත් පළයන් යන්න. බේ මූණේ හැටි බලපන්. හරියට කුණු වෙච්ච කෙහෙල් ගෙඩියක් වගේ. මොකක්ද දැන් ඔබ කියන්නේ? දැන් ඔක නවත්තපන්. මේ ඒක නෙවෙයි. 31 අපි දැන් මොනවද කරන්නේ? අන්න ඒක කියන්නත් බැරි වුණානේ. මෙහෙමයි බා. අද අපි අවස සෙට් වෙමු. අඩේ ඒක හොඳයි. බං ඒ ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද ප්‍රශ්නේද? ඕකට සල්ලි කොහෙන්ද බං? ඔන්න ආයෙත් කුමාරියංගල් කතාවක්. ඇයි මං කියපු එක වැරදිද? මාටින් ඕක කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා. සිරාවට දැන් සල්ලි කොහෙන්ද? අනේ බං සල්ලි එකතු කරලා ගමු. එහෙනම් කරමු. එක්කෙනෙක් දැන් කීය ගානේ දාන්නේ? එක්කෙනෙක් දාන්නේ රුපියල් 300 ගානේ. ඕක දැන් කරන්න අපි 3 දෙනා විතරද? නෑ බං. අද ඔබ කොල්ලොන්ට කියපන් කෝල් දීලා. පාටයක් තියේ අද හවස සල්ලිත් තරන් එන්න කියලා. එහෙනම් මං එහෙම කියන්න. මාටින් කියපු විදිය කෝල් දීලා කියන්න ඕනේ. කොල්ලෝ ටිකට. මොකක්ද දන්නේ? හෙලෝ සුද්දා. කියපන් බට්ටෝ. අද 31 නේ. පාටයක් දාන්න එනවද? එහෙමද? මං එන්නේ නෑ බං. එහෙම කොවරෙන්? බෑ බං. උඹ අපේ අම්මා එක්කන දන්නවනේ. මං කියන්නද? උඹ හොරාට වරේ? මං බලන්න. දැන් ඕක කොහෙද තියෙන්නේ? තියෙන්නේ බං උප්පොන් සියලෑ වත්තේ. එහා පැත්තේ කුඹුරක් එක්කම තියෙන කලාවක්. අන්න එතන තියෙන්නේ. හරි. අවශ්‍යලා මං එන්නම්කෝ බලන්න. හරි බං. මම තියනවා එහෙනම්. සදමාලි ඉන්නවද දන්නේත් නෑ. කතා කරලා බලමු. සදමාලි. කවුද බැරියන් දෙන්නේ? හරිනේ අමාරුව. සඳමාලිලා අම්මා ඉන්නවනේ. මේ මාටින් පුතානේ. ඒත් මම බැලුවා කවුද කියලා. නැන්ද? මම මෙයාව සඳමාලිගෙන් මේ පොතක් ඉල්ල ගන්න. එහෙමද? ඔව් නැන්ද? ඔහම ඉන්නම සඳමාලි කියන්න. නැන්ද? සඳමාලි මෙන්න මාටින් පුතා ඇවිල්ලා. තමුන්සේ මොකද මෙහෙ? ඇයි එන්න බැරිද? බෑ ඇයි? හරි මේ ආන්නකෝ. අද 31 නිසා අපි අද පාටියක් දානවා. ඔය එනවනම් එන්න. එනවද? අඩේ අනිවාර්යෙන් එනවා හොඳේ. හරි එහෙනම් ඔය එන්නකෝ. එද්දිහගේ යාළු දෙකත් එක්කන් එන්න. හරි මං එක්කන් එන්න. මං යනවා. බයි. අම්මේ මං එළියට යනවා. කොහෙද යන්නේ? සෙල්ලම් කරන්න යන්නේ. හවස 6 වෙන්න කලින් එන්න ඕනේ. ආව නැති මුත් ඉතින් කොක්කේ ඉල්ලන්න දෙනකනි. හරි අම්මේ. මම 6 වෙද්දි ගෙදර එන්න. යනවා ඉතින්. මොනව කරලා ඉද්දන්නේ අද ගෙදර. කොබම් මුන් ටික සුවරකට එනවා කිව්වද? ඔව් බං එනවා කිව්ව අනිවාර්යෙන්. බලපන්කෝ මේ දවසේවත් හරිය වැඩක් කරන්නේ නැනේ බං. ඒක නම් ඇත්ත. අන්න සුද්දත් එනවා. උඹ මෙච්චර වෙලා පොල් ගෑවයි. උඹ හිතුවද පොල් ගන්න මං කෙල්ලෙක් කියලා? අපෝනේ. උඹ කෙල්ලෙක් නේ උඹ කොල්ලෙක්. එන්න පරක්කුණ හේතුව කියපන්. අම්මෙන් දුන්නේ නැහැ බං. එන ගේමක් දීලා ආවේ. එහෙමද? හරි. මෙහෙන් ඇවිත් ඉඳ ගනින්කෝ. තව කීයක් අඩුද බං? තව 5ක් විතර. ඔය එන්නේ අනිත් දෙන්නත්. මොකද වෙන්නේ ඉතින් යාළුවා? මොනව වෙන්නද? උඹලා එනකන් හිටියේ. හරිනේ දැන් යමන් නේ. ඉඩපන් කොහේ යන්නද? ඇයි ඔක්කොම ආවේ? අපේ කෙල්ලෝ ටිකක් යනවා කිව්වා බං. අනේ හරිසෝ. ඔබ මොකද හරිසෝක් ගාවේ? නෑ යාළුවා නිකන්. හරි දැන් ඕක නවත්ත ගනින්කෝ. ඔබ දැන් ගෙනවද අර ටික? ගෙනල්ලා තියෙන්නේ. මාටින් අන්න අර ගොල්ලොත් එනවා. මෙච්චර අය ඉන්නවද? ඔව් බං. ඔන්න අපි ආවා. ඔයාලා ආවද? හරි දැන් යමන් ඉතින්. යමන්. මේ යාළුවා අපි දැන් කොහෙද මේව කරන්නේ? ඉස්කෝලේ ඇතුළේද? ඔන්න යන තැනක යමු. 4 වෙද්දි ගෙදර යන්න ඕනේ. හරි අයියා. සද්ද කරන්න තෝ වරෙන් හොදේ. අනේ මාටින් යමන්කෝ ඔය. පිසුදෝයි මෙච්චර අමාරුවෙන් ඇවිල්ලා යන්නේ. හරි යමන් ඉක්මනට. මගේ පස්සෙන් වරෙන්. උඹෝ එන ගේමක් දුන්න නෑ එන්න. මොකද ඒක කරන්නේ? දරවහ දෙමින් වහපන්. හරි බං.
ඉක්මනට කරන දෙයක් කරලා ගෙවල් වල යමන්. මෙන්න බඩු. අඩෝ මාටි මටත් ටිකක් ඕනේ. දෙනවා ඔක්කොටම දෙනවා. අනේ අඩෝ මට දුන්නේ නෑනේ. සුද්දා අරුවට ටිකක් දීපන් ඔන්න. හරි බං දෙන්න. අම්බෝ දැන් නමත සඳ බොද වුණා. ඕයි සදමාලි බොන බීම් බලපන්කො. මගේ මැණික් කොච්චර බොන්න එපා. මොකද තමසි කිව්වේ? මැණික කියලා. මේ සුද්දා මම ටිකක් නිදා ගන්න මාව නැගිට්ටපන් හොඳේ. හරි බං. දැන් ඔබලා ගෙවල් ඵලයන්. මේ සහෝදරය එහෙම කතා කරන එක වැරදි හරිද? ඇයි වෙන කොහොමද කතා කරන්න ඕනේ? අයියෝ නිදා ගන්න දීපන්කෝ. මේ යාළුවා මෙතන බෝතල් කීයක් තිබුණද? 6ක් හරි 9ක් හරි නේ. එහෙමද යාළුවා? හරි මාත් යනවා ගෙදර. වෙලාවත් හරිනේ. එහෙනම් මාත් යනවා. හරි බොක්ක ඵලයන් එහෙනම්.